Hi guys, කොහොමද ඉතින් ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ අලුත් vlog එකක්වත් hiking එකක්වත් කරන්න යන නෙමෙයි. ඉතින් මේ පිටිපස්සේ ඉතින් view එක නම් මාරම ලස්සනයි. ඉතින් මේක වෙනම දවසක් කරන්න ඕන වීඩියෝ මේ පැත්ත ගැන. ඉතින් මම අද ආවේ ඒකට නෙමෙයි. ඉතින් මම හිතාගත්තා දවස් 21ක් යනකම් මම කෙලින්ම කතාව කියන්නම් ඔයාලට. ඉතින් මම හිතාගත්තා දවස් 21ක් යනකම් එක දිගට සෝෂල් මීඩියා වලින් ඈත් වෙලා ඉන්න. ඉතින් Facebook Instagram මේ වගේ කිසිසේත්ම මම පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතාගත්තා. මොකද ඇත්තටම මට මෑතකදී තේරුණ දෙයක් තමයි මම මාර විදියට කියන්නේ ඇඩික්ට් වෙලා නෙමෙයි. හැබැයි මට තේරුණා කියන්නේ මම නිකම්මට බොරුවට නිකන් දවසට පැය දෙක තුනක් Instagram Facebook වගේ මේ සෝෂල් මීඩියා වල බොරුවට මේ උඩ පහළ වෙන ගමන් මං කාලේ කනවා කියලා. ඉතින් YouTube එක මම ඇත්තටම යූස් කරන්නේ අලුත් දේවල් ඉගෙන ගන්න ඒ වගේ දේවල් වලට තමයි. මම gossip වගේ දේවල් මම කොහොමවත් බලන්නේ නැහැ. ඉතින් මම YouTube කොහොමවත් පාවිච්චි කරනවා. මොකද මම අලුත් දේවල් ඉගෙන ගන්න එකෙන් ඒක නිසා. ඉතින් බලමු ඇත්තටම අලුත් challenge එකක් මේක මම මටම දෙන එකක්. ඉතින් කරගන්න පුළුවන් වේද නැද්ද කියලා මම දන්නේ නැහැ. මොකද මං ඉන්නේ පිට රටක. ඉතින් busy life එකක් තියෙන. කොහොම හරි කියන්නේ මම වීඩියෝ කරන්න බැරි වුණත් මං කොහොම හරි ඒ කියන්නේ අනිවාර්යෙන් challenge එක කරනවා. කියන්නේ මට වීඩියෝ කරගන්න පුළුවන් වේද බැරි වේද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මම කොහොම try එකක් දෙනවා. දවස් 21 upload දවස් 21 update අනිවාර්යෙන් මම කොහොම හරි දවසට පොඩි වීඩියෝ එකක් හරි YouTube එකට දාන්න මම try එකක් දෙනවා. ඉතින් මොකද මේක මගේ ඇත්තට මේ challenge එක මම මාර විදිහට excited. කියන්නේ මම දන්නේ කරගන්න පුළුවන් වේද බැරිද කියලා. ඒ වුණාට මට කියන්නේ මම මේක කරන්න කියලා හිතාගත්ත දවසේ ඉඳන් මට මාර විදිහට මේක පටන් ගන්නකම් මාරම මොකද්ද මේ අර ඇම්මක් කියලා කියන්නේ මාරම ඒකක් තිබ්බ. ඉතින් මේ කොහොම හරි මම කරනවා කියලා හිතාගත්තා. ඉතින් මම අනිවාර්යෙන් කරනවා මේක. අද 2026 අප්‍රේල් මාසේ 30 වෙනිදා දැන් හරියටම 7යි ගානක් කියලා. ඉතින් මම කොහොම හරි තගන්නේ 5 වෙනි මාසේ 21 වෙනිදා වෙනකම් මේක කරන්න ඕනි. ඉතින් මම කොහොම හරි කරනවා කියලා හිතාගත්තා. ඉතින් මම කරනවා කොහොම හරි. ඉතින් බලමු මට මේ challenge එක කරගන්න පුළුවන් වේද කියලා. එහෙනම් ඊළඟ දවසේ පළවෙනි දවසේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමදෙනාම පරිස්සමට ඉන්න.